මේ බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතේ අපේ කර්ම සඳහා අනුමුලක වැඩ කටයුතු සූදානම් කරගන්න. පිටුදුනේ මේ පොළ භූමියට රැස්වෙච්ච සියලු දෙනාගේ මේ කාය අරමුණ පරමාර්ථය තමයි ඔය වන නෑහුව කමක් නෑ. අහන්න එන්න හිතිච්ච එකම ලොකු දෙයක්. බණ පදිනවද නැද්ද කියනවා. පස්සේ එන්න හිතිච්ච එක හදාගන්න අමාරු එක මොකක්ද? මොන ඕකනේ හදාගන්න බැහැ. අහන්න එන්න බැහැ. දහස් ගානක් ඇති තරුණ මහත්තුරු අපේ මේ මුස්ලිම් මංගලකාරක ඒ කතෝලික ක්‍රිස්තියානි පින්නතු සියලු දෙනාගේම ඕනෑකමක් තියෙනවා. පින්නතුනේ හොඳ නරක දැනගන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? මේ මහා පොළොවේ යථාර්ථයක් තේරුම් ගන්න අතට අහු වෙන දෙයක් දැනගන්න. මේ බුදුරු දේශනා කරන්නේ හැම එකකටම බලපාන්නේ මොකද? හිත. ඒ නිසා සංසාරේ පුදුම විදිහට පින් කරලා ඇති. සංසාරේ පුදුම විදිහට පෙරම් පුරලා ඇති. මොකේද? බණ. පිටුදුන කුසල් කරන්න අකුසල් නොකර ඉන්න සුදුසු සහයෝග්‍ය මාත්‍රේ මොකද? මනුෂ්‍යත්වය. ඔබ හම්බෙලා තියෙනවා. දැන් මොනවද කරන්නේ? සියලු පවුල කළ යුතුය. කුසල අස්සවත සම්පදා කුසල පමණක් වැඩි දියුණු කළ යුතුය. එන්නතුනි ඊයේ අදයි විතරක් ගත්තාම ලක්ෂයකට වැඩි පඩවියක් දෙනවා. ඊයේ අදයි විතරක් ගත්තාම ආමුදුරනේ මම මේක ඉවරලා පස්සර යනවා. උදේ 6:00ට පස්සර බලන්නේ. ඒ 6:00ට දාලා මට වෙලාවක් නැති. පාන්දර 5ට හරි කමක් නැහැ මේකෝ. එනකොට පණින්න දෙනවා නෝන දැන් හත් ගහලා ඉවරයි කට්ටිය ඇවිල්ලා ඉඳලා. ඊයේ ගාල්ලෙත් එහෙමයි. වෙලාස්ම කලින් ගිහිල්ලා ඉඳලා පාන්දරට බෑ කියලා. මට කියනවා හාමුදුරුවනේ රෑ 12ට විතර આવොත් ඒත් මම කියන්න පුළුවන් නේද? ඒක කට්ටිය ඇවිල්ලා එනවා. පිටුදුනේ මොකක්ද මේ ප්‍රබෝධය? මොකක්ද මේ ආස්තර්ය? මේ තමයි ධර්මයේ ආස්තර්ය. බුදු ගණන්නේ සම්පිටිකෝනේ සාන්තුෂ්ටිකයි. ධර්මයේ ගුණ කියවෙන තැන පැහැදිලි කරනවා. ධර්මයේ ආනිසංස 50කට ප්‍රතිඵල එළවස මම මේ දේශනා කරන්න හේතුවක් වෙනවා. ජීවිතේ හැම එකකම අපි රටක් විදිහට ගත්තා අපිට ජාතියක් විදිහට රාමුවක් තියෙනවනේ. ආගමක් විදිහට රාමුවක් තියෙනවා. ලංකාව පළාත දිස්ත්‍රික්කයේ ආසනයේ බල මණ්ඩලයේ ග්‍රාම සේවා කොට්ටාසේ ඉඩම වෙල රට මායන විදිහට අවසානයේ ගත්තම රාමුවක් තියෙන හැම එකම. මොකටද? මිනිස්සුන්ගේ එදිරිවාදිකම් නැති වෙන්නේ, මිනිස්සුන්ගේ වෛරකාරකම් නැති වෙන්නේ, මිනිස්සුන්ගේ පරිගන්න සිතුවිලි ඇති වෙන්නේ මොනවාද? ඔය රාම ඇතුලේ තියෙන ඇති
මතක තියාගන්න. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව තුළ රාම කියන හේතුවක් නැහැ. හැම කෙනා තුළම වෛරය ඇති වෙන්නේ සමානාත්මතාවය නැතිලා රාම හදලා තියෙනවා. මිනිස්සු අනික පහත් කරලා කතා කරන්නේ සමානාත්මතාවය නැතිලා අනිකගේ දුක වේදනාව හඳුන බඩගින්න හඳුනගන්න බැරි වෙලා අපිට තිබ්බට කවන්නේ අනිත් දේවල් නැති වුණාට කියලා කරන මිනිස්සු පත් වෙලා තියෙනවා. පින්නතුනේ ඒකටම ඔය රාම නැති වෙන්න ඕනේ. අර පෞද්ගලික දවස්වල සහනාධාර බෙදන්න යනකොට අපේ ඔය ආපදාවට පත්වෙච්ච පින්නතුනේ අපිටුනේ නායකයාගේ පොතෝලිය තියෙන කතාවම නැති වෙන්නේ. මේ බෙදනකොට දැන් කියනවනේ අවල් ජරලන්නේ පොල්දි රැඳෙ කියන්නේ. ඒක තාත්තගෙන් කියනවා පැත්ත කියන්නේ අරුන්ට කියන්න දෙපා. දැන් මල්ල අරගෙන ගිහලා එහා පැත්තට ගිහලා කියන අරුන්ට කියන්න දෙපා. මේ මොකක්ද මේ කියන්නේ? පින්නතුනේ සංසාරේ වචනකින් දිග්ගස්සන්න පුළුවන්. දැන් ටික ටික ඉස්සරහට යනවා මේ විමුක්තිය කියන ගෑත්ත. මතක තියාගන්න ජීවිතේ සුරක්ෂිත කරගන්න ඕන රකින්න ඕන දෙයක් තමයි ඔය ඇතිනැති ලොකු බුඩා ඔය අඩුළු මෙතන මාන්නකාරකම් දිනවද? හොඳට මතක තියාගන්න ජීවිතේ කවදාවත් අනන්ත රස්සාවේ මනක පහත් කරන්න එපා. මම මේ දුරුත කරපු ගාථා දේශනා අහලා කෝටි වාරයක් වෙනකොට දුරුගමන නෙමෙයි හැම එකම හදා ගන්න ඕන අපේ පවුල තුලින්. මම අර මතකද රයිස් කුටියේ ඉඳලා නරන්නේ කිව්ව කාන්තාව පින්නතුනේ අයිස් නිෂ්පාදනාගාරේ අලි සීතාගාරේ එක්තරා සේවිකාවක් හිර වෙනවා. මම මේ කියන්නේ මහා පැත්තේ මොනවද නැහැ. අද පුදියවද නැහැ. That's from the reaction වලින් දෙරෙන මහා තරම් වල පොළවත් නැහැ. ඒක මම පස්සේ කියනවා. කොතන හරි කමක් නැහැ. මේ පුඩුවේ ඉස්සෙවද නැහැ. මහා වලයි. ඔය මොන සංස්ථා සමාජයේ කුඩා සංස්ථා තමයි පවුලනේ. මේ තියෙන්නේ මේ පවුල තුලින් ගානෝ කේවාතෝ තනකට ගරු කරන්නේ නිහතමානීකම අනේකට හුඟන් දෙන්නේ. අරයිස් නිෂ්පාදනාගාරේ වැඩ කරන කාන්තා දවසක් පින්නතුනේ අර අධිශීතාගාරයේ ඇතුලේ ෆොටෝ දොරවල් යනවා. ඒ කාන්තාව හිතනවා හිතේ ඉන්නකොටම මරනවා. වේදනාවෙන් ඉන්නකොට එක පාරම වෙලා සිකුරිටියකින් දොර අරිනවා. මුරකාරය කාන්තාව අහනවා කවදා නැතුලේ ඇයි මේ දොර ඇරියේ? මුරකාරය කියනවා පට්ටියම ගියාලු වැඩ ඇරිලා. ගියාට පස්සේ අමුතු වෙනසක් තේරුණා. මොකක්ද වෙනස? හැමදාම යන්නම් කියලා ඉනා වෙලා යන නෝන කියන්නේ. පැහැදිලිද අම්මලා තාත්තලා මම කියන්නේ. හැමදාම වැඩේට යනකොට මුරකාරයාට කියනවා මොකක්ද? ඉනා වෙලා යන්නම් කියලා යන්න. වෙන කිසි කෙනෙක් එහෙම කියන්නේ නැහැ. සැකේදවා ගාවල් වෙනකොට පිටේ ගෙලිසර පුරුදු බලවල පැහැදිලිද? ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් රකින්නවා සත්‍යය පිළිතුරුයි. බුදුරු උගන්වන කවුරු හරි දැක්කම මේ මිනිස්සයා එක්ක ඒ මිනිස්සයා අපිට එක්ක hina වෙන්න කලින් hina වෙන්න
උපවාස මහා විශිෂ්ට උදාහරණ වෙනතුනේ කොහොමද කාන්තාවගේ තනතුරේ රස්සාවෙන් නම්බුවේ මානවකාරකව තිබ්බම මොකද එළි වෙනකොට ගාලේ ඉන්න මරන්න තිබ්බා සත්‍යය වෙනතුනේ ධර්මයේ හැසිරෙන්න ධර්මයේ විසින් රකින්න ලැබේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී භාග්‍යවතුන් වහන්සේ උගන්වන කවුරු හරි දැක්කම බුදුහාමුදුරුවෝගේ තිබ්බ මහා විශිෂ්ට ගුණය එනවා කියන්නේ සම්මෝධනීය කතන සාරාණීය වීර්යසාරත්වයේ සතුරු සාමිච්චේ ආගේ තොරතුරු කතා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ තුල අපේ බුදුහාමුදුරුවෝ තුල තිබ්බ මහා විශිෂ්ට ගුණය පුරුදු වෙන්නේ දැන් මේ කොහෙද පුරුදු වෙන්නේ මේ ගෙදරින් පටන් ගන්න මේ වැඩේ. ගෙදර අනේක හිනා වෙන්න කලින් හිනා වෙන්න. පොඩි දේවල් මේ වැඩේ නම් කිව්වේ. අනේක කතා කරන්න කලින් කතා කරන්න. ඊට පස්සේ කතා කරනකොට බලපන්න අපිට. මේක මොනවද කියන්නේ ටිකක් වැඩි ඒක. ප්‍රශ්නයක් තමයි. මෙලොවට මේ අම්මලා කීකමනක් විතර දේශි කියලා වෙනම අහලා තියෙනවා. ඔබ දෙහුස් ගන්න මේ නැද්ද? වැඩිපුරම කවුද බැලලා තියෙන්නේ? අලුත්ගල මිනිස්සු වෙන්නේ. සෙනෙහවර ප්‍රසාද ස්වාමීන් වහන්සේ තරිගහලදී වුණා. වැඩිපුරම අපේ මේ තාත්තල දුරු ගන්නන්නේ මොකද? වායි සංවරෝ සාදු පිටුදින වචනේ සංවරකම මිනිස්සුලා තියෙනවා. අපේ තාත්තල වෙනකොට කී ගමනක් විතර පිටුදින කුමාරට ගාලා දෙනවා. දෙපාර මොකද ඒක කුමාර පාලනේ පවුල් වෙනවා. අපේ තරුණ මහත්තුරු අපේ දරුවෝ මේ වෙනකොට කී ගමනක්ද අම්මට තාත්තෝ කියලා කතා කරන්න දෙනවා කොල්ලෝ තරුණ දරුවෝ බුරුණ තාත්තට කියන අවුරුදු 18 කරනවා තෝතෝගේට බලන්න හිටියා ඒක කොල්ලෙක් මට කියනවා අරක මරන්න ඉඳලා කවුද අරක කියන්නේ තාත්තා ඇයි මදාම කියලා ඇවිල්ලා කියලා කියන්නේ බීලා ඇවිල්ලා මොකද අම්මට තනිය මේ අවු ඉස්කෝලේ යන උසස් පෙළ පන්ති වල දරුවෝ ගෑනුමයි කියනවා ආමතුරුනේ ලැත්තේ ගෙදරේ හැමදාම අම්මලා දරුවෝ උස්සගෙන කෝල් කරනවා සමහර තාත්තලා පන්සලට යන ළමයි වඩාලේ ඇවිල්ලා කියනවා ආමතුරුනේ මට වැරදුනා මට හරියට යාළුවෝ හිටියා ඔය මම හැමදාම බිව්වා අන්තිමේ බිරිඳ දාලා ගියා එක අම්මා කෙනෙක් බංගලාවට ඇවිල්ලා හම්බුනේ ඉංග්‍රීසි හතර බෙල්ලන ඉංග්‍රීසි හතර දොරට කියලා දොර වහලා අපහාත කියලා මට ඔය සමහර පොලිස් නිලධාරීන් මහතුරු කියනවා අයන්නේ රාක්කලා පොච්චා මේ ධර්ම බුදුම විදියට දූෂණයට ලක් වෙනවා හිංසාවට ලක් වෙනවා ධර්ම මානසිකව හදාගෙන යනවා ධර්මයේ පෞරුෂය නැති වෙනවා කොහෙද නැති ගෙදර මහවක රංජන සම්බන්ධතාව දිනවද නැහැ මෙන්න දෙවියෝ අතෝ රියැක්ෂන් වලින් මට ඒක තේරෙන්නේ මහවතරන් කොහෙවත් නැහැ කියලා හොඳට මතක තියාගන්න
මම මේ කියන්නේ අපේ සත්පුරුෂ තාත්තලා ඔය පිය පදවිය මව පදවිය කියන එක බුදුරු තක්සේරුම් කරේ කොහොමද? බුද්ධෝවිය මාතා බුද්ධෝවිය පිතා මගෙන් පස්සේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨයි උසස් සම්මතයි කවුරු හරි ඉන්නවා නම් ඒ කවුද? අම්මයි තාත්තයි. එනිසා අම්මලා තාත්තලා ඔය පොලිටික් ආත්මීය කරන්න ඕනේ. අම්මලා විදිහට ඉන්නේ. තාත්තලා විදිහට ඉන්නේ. අම්මලාගේ තියෙනවා කැත පුරුද්දක් කියලා. ඔය තාත්තලා ඉදිරිය බලුවක් තියෙනවා. මොනවාද? ඔය මහපාතර වලට තියෙනවා. අම්මලාව දන්නවා ඒක. මේ අම්මලාගේ හුවත්තේ හම්සුර පරන්න දෙන්න ගොඩේ බොහෝ අම්මලා කියනවා දරුවෝ ඉඳලා මහා වෙනම නැද්ද මං කියනවා ඉතින් දෙන්න ඔය ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් වුණාම අම්මගේ ප්‍රමුඛම කාර්යය තමයි තාත්තා කරපු නොබිනා වැඩසේම දරුවන්ට ඒක කියලා දෙනවා. ඒක නවත්තන්න. පැහැදිලිද මං කියන්නේ? ඔහොම දෙයක් මේ ගන්න එහෙමයි කියලා අර ගඳු කාලේ නම් දන්නේව තේරෙන්න කරුණට කියනවා. ඒකට මොනවා නවත්තන්න දෙන්නේ කියන්නේ වෙලාවට කියලා. ඊට පස්සේ තාත්තලාගේ ලොකු වගකීමක් විතරක් තියෙනවා. මම කියන්නේ තාත්තලාගේ පිළිවිකම ගැන හොඳ බලන්න ඕනේ. දැන් උඩ දරුවෝ ඉස්සරහ කුමාරව කීයක් කියලා දෙනවා. දෙක kilometer mahal ya. Tatta kenek punahama dedek kanu korla තියෙනවා නම් කමක් නැහැ. මధుරට ආය කරන්න එපා. ඒ දරුවෝ ආදර්ශනීය තාත්තා කෙනෙක් වෙන්න. කවදා දරුවෝ ඉස්සරහ තමන්ගේ බිරිඳට බණින්න එපා. වැඩිපුර බිරිඳට බැනනම් බැන්නේ කවුරු ඉස්සරහද? දැන් මම මේ කාටද කියන්නේ? තාත්තලා කොහොම බණහන ගමන් හදවතට තක්කව දාලා ගණන් කරන්න ඕනේ. මම කීපාරක් මේ දරුවෝ ඉස්සරහ මගේ බිරිඳට බැලලා දෙනවද කියලා. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. අම්මගේ තාත්තගේ පෞරුෂේ නම්බුව රැකගන්න ඕන කවුද? අම්මයි තාත්තයි. ඒ චරිතයෙන් ගෞරවණීය වෙන්න ඕනේ. ඒ චරිතයෙන් ආදරණීය වෙන්න ඕනේ. එනිසා අපේ අම්මලා තාත්තලා මූලිකවම ප්‍රමුඛව